සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔයාලට පේනවද කවුද මේ උදේම ඇවිල්ලා ඉන්නේ කියලා? අපි කුරුල්ලන්ට උදේට දාන කෑම කන්න මේ මොනරත් එනවා ගොඩක් වෙලාවට උදේවරුවට. ගොඩාක් දිගට පිල් තියෙන ලස්සන මොනරෙක්. ඔන්න දැන් කාලේ එහෙම ඉවර වෙලා මෙයා හිමිට යන්නයි හදන්නේ. ඔයාලට මතකද මම කලින් වීඩියෝ එකේ පෙන්නුවා මේ කුඹුර හාලා තියෙනවා. ඔන්නේ හාපු කුඹුර දැන් වපුරලා පොඩ ගොයන් ගස් ඇවිල්ලා තියෙනවා. පළවෙනි වීඩියෝ එක දාලා දෙවෙනි වීඩියෝ එක දාන්න ගොඩක් කල් ගියා. ඒකට සමා වෙන්න. මොකද අපේ තාත්තා රසනීප වෙලා හිටියා. ඒ නිසා තමයි වීඩියෝ මුකුත් කරගන්න බැරි වුනේ. දැක්ක නේද මේ උණ පඳුර. මේ උණ පඳුරින් හින්දා අපේ මිදුල හරියට හැඩි වෙනවා. මේක තියෙන වෙලා අයිනෙම අපේ මිදුලට තමයි ළඟින්ම තියෙන්නේ. ඉතින් අපේ තනකොළ වවලනේ තියෙන්නේ මේ ගාඩන් එකේ. තනකොළ උඩට හරියට වැටෙනවා මේ උණ කොළ. මේ උණ කොළ හරිම විසයි. ඒ නිසා මේ තනකොළත් අපේ හරියට හැදෙන්නේ නැහැ මේ උණ ගස් වල කොළ වැටෙන හින්දා. අපි දැන් හිතාගෙන ඉන්නේ අපේ පැත්තට තියෙන උණ ගස් ටික කපලා දාන්න. නැත්නම් හැමදාම අතු ගන්න ඕනේ උදේට මේ අර දවසක් අතු ගන්නත් බෑ. ඩේලි අතු ගන්න ඕනේ. මොකද ඒ තරම් කොළ වැටෙනවා මිදුලට. මේ අද ටිකක් අඩුයි. මොකද ඊයේ හුළඟේම වැඩි තිබ්බේ නැති නිසා හුළඟ ගොඩක් තියෙන දවසට මිදුල මීට වඩා වැහෙනවා කොළ වැඩි. ඔය පේනවනේ අතු ගන්නකොට ඉතින් කොළ ගොඩවල් එකතු වෙනවා. මං ඉතින් උදේවරුවේ ගෙදර වැඩි ඉවර කරලා අවුව වැටෙන්න කලින් ඔක්කොම ටික අතු ගාලා දාලා පුච්චලත් දැම්මා කොළ ටික. පුච්චලා දැම්මා. කොළනේ ඉතින් ඉක්මනට ඇවිදලා යනවා. ඔන්න ඉතින් ගාඩන් එකේ වැඩ ඉවර කරලා මං ආව උදේ කිරි එක හදාගන්න. දැන් උදේ 10ට විතර ඇති. මං උදේට කිරි එකක් තමයි බොන්නේ. මොනවා හරි පොඩි දෙයක් කාලා මේ ආයි උදේට වෙන මොනවත් කන්නේ නැහැ. සීනි දාන්න නැතුව තමයි මම මේ කිරි එක හදාගන්නේ. නෙස්ට් මෝල් ටිකක් දාලා හදාගත්තා. ගෙදර කේක් වගේ තිබ්බා. ඒ කේක් කෑල්ලකුත් එක්ක තමයි මම මේ කිරි එක බිව්වේ. ඒක තමයි මගේ උදේ කෑම එක. ඊළඟට තියෙන්නේ දවල්ට උයන්න. මම මුලින්ම අද හදන්න යන්නේ බෝංචි ටිකක් උයනවා. හාල් මැස්සු දාලා පොඩ්ඩක් තෙම්පරාදු කරලා මිටිකිරි පොඩ්ඩක් දාලා අරගන්න. මුලින්ම මේ විදිහට බෝංචි ටික කපාගෙන හාල් මැස්සුයි මම ඒකට අලටියකුත් දානවා. ලුණු සුදු ලුණු කාරාපේ කරපිංච ඔක්කොම කපාගෙන තියෙන්නේ. දැන් ඉතින් උයන්න තමයි තියෙන්නේ. වාජයට තෙල් ටිකක් දාලා ඒකට පොඩ්ඩක් රත් වෙනකොට අබ දාලා අබ ටික මේ පුපුරනකොට තමයි අනිත් කලපනා ටික දාලා හදලා ගන්නෙ. මං හදන හැටි ඔයගලන්ට දාන්නම් බලාගෙන ඉන්නකෝ. අලුතෙන් පටන් ගත්ත YouTube channel එකක් නේ මේක. මාව බලන හැමෝම subscribe කරලා bell button එක මේ click කරලා තියාගන්න. මං ඉස්සරහට ඔයගලන්ට ලස්සන වීඩියෝ අරගෙන එන්නම්.
මම මේකට කෑලි මිරිසුයි ලුණුයි කහයි විතරයි දාන්නේ වෙන මොනවත් දාන්නේ නැහැ. එහෙම වැඩි 3-5 ಜಾති දාන්න නැතුව හැදුවාම හරි රසයි. ඔන්න දැන් තෙලෙන් ටෙම්පරාදු වෙලා තියෙන්නේ. දැන් ඔකට මිටි කිරි ටිකක් දාලා හින්දලා ගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් හැදිලා ඉවරයි. දැන් ලිපෙන් බා ගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම දවල්ට උයපු එක. මාළු කිරට උයලා මේ තියෙන්නේ දැන් හදපු බෝංචි හාල් මැස්සු යලයි දාලා උයපු කරි එක. ඒතර ගෝවකොළ මැල්ලුමක් හැදුවා. මේ තුන තමයි අපේ දවල් අද කෑම එක. රසට තිබ්බ මේක මේ කරිස් තුන හොඳට මැච් වෙනවා රසට තිබ්බා. එහෙනම් මං හතට ගිහිල්ලා එන්නම්. අපි තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.